අයිබෝවන් අපි අද මෙතනට ආවේ පහුගිය රජයේ කාලේ රනිල් ජනතුමා ඉන්න කාලේ මේ උතුරුසා නැගෙනහිර ගුරු සහායකව බඳවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාට යොදලා තිබුණා. නමුත් දේශපාලන වෙනස් වීමත් එක්කම මේ ෆයිල් ලිපිගුණු ෆයිල් එක ඔක්කොම යට ගියා. නමුත් වසරක් තිස්සේ අපි අධ්‍යාපන ඇමතිතුමිය දැනුවත් කරා, ජනාධිකාරිය දැනුවත් කරා, කිසිසේත් උත්තරයක් නැහැ. මේ අහිංසක දුවා දරුවෝ මේ අය නැත්තම් මේ සිංහල ඉස්කෝල වැහෙනවා. මේ ඉස්කෝල ටික සාර්ථක කරගන්න ගුරු සහාය ලෙස බඳවා ගන්න වතු පාසල් ගුරු සහායක බඳවා ගන්නාසේ උතුරු සහ නැගෙනහිර බඳවා ගන්නද. දැන් ඉන්දියාවෙන් ගුරු ආනයනය කරන්නද. ඉන්දියාවෙන් ගුරු උපදේශ ගුරු දෙන්න හදනවා. ඒතර මේ ලංකාවේ ඉන්නවනේ අධ්‍යාපන සුසු මෙතන ඉන්න ඔක්කොම සුසුකම් සම්පූර්ණ කරපු ගුරු සහායකවරු. එතකොට අපි ගාව තියෙන මේ ලිපි ගුණ වල තියෙනවා සීලුම ලේඛන. උතුරු පළාත් සභාවෙන් ගන්න කැමතියි. නැගෙනහිර පළාත් සභාවෙන් ගුරුවරු ගන්න කැමතියි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමාන අධ්‍යාපන ඇමතුමියත් මොකද ඒවලා තියෙන නිලධාරීන්. ඒ නිලධාරීන් නොමග යනවා, අගමැතිතුමිය නොමග යනවා. නමුත් උතුරු නැගෙනහිර සිංහල ජනතාවට සිංහල දුවා දරුවන්ට කන කොක අඬලා තියෙනවා. අපි මාධ්‍යයෙන් ඉල්ලන්නේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පෙන්වුම් කරලා දෙන්න. මේ අසරණ සිංහල ජන මේ ඉස්කෝල ටික වැහිලා ගිය දාට උතුරු නැගෙනහිර බෙදා වෙන් කරපු ඊළම් රාජ්‍යයක් වඩපත් වෙනවා. දැන් පෞගිය ආණ්ඩු කාලෙත් ඔය ප්‍රශ්නෙට විසඳුමක් ලැබුණා. ඔය විසඳුමක් ලෙස කැබිනට් ගිහිල්ලා මේ ඔක්කොම අංගවත් ඔක්කොම තියෙන ඔක්කොම ගියා. ගිහිල්ලා එනකොට මැතිවරණ ප්‍රකාශයට පත් කරනකොට පත්වීම් දීගන්න විදියක් උනේ නැහැ. ඒකට මැතිවරණ නීතිය උල්ලංඝනය වෙන නිසා. ඊට පස්සේ වර්තමාන ආණ්ඩුවට අපි කිව්වා ඒක ඒ ප්‍රොසෙස් එකේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඉදිරියට ඒක හරියයි කියලා විශ්වාසයක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේක නැවත පාරක් අපි කියලා මේක උත්සාහයක් යොදනවා. ඊට යහ ක්‍රියාවලට අපිට යන්න සිද්ධ වෙනවා මේ උණගෙනහිර සිංහල ජනතාවට. තමයි එතන. සසුන රැකුණ ගෝලිය සිංහලයක් වුණත් මම කෝසලපත් වෙනවා.